අපි දන්නවා ගොඩක් කලාවට කාන්තාවගේ පිළිකා ඇති වුණොත් විශේෂිත ස්ථාන තියෙන්නේ ගර්භාෂයේ ගැප් ගෙල, ගර්භාෂ බිත්තිය, පියවරු සහ ඩිම්බකෝෂ. ඔය හතරේ තමයි ප්‍රධාන වශයෙන් එන්නේ. එතකොට ගැප් ගෙල පිළිකා කියන එක බොහොම සුලභ තත්ත්වයක්. එතකොට ඒවයින් මියන ප්‍රමාණය තිතා වැඩි. එතකොට කාන්තාවගේ රටවල් වල මේ ගැප් ගෙල පිළිකා එනවද කියලා කල්තිය අඳුර ගන්න පරීක්ෂණය තමයි පැප් පරීක්ෂාව. ඒකෙදි කරන්නේ ගැප් ගෙල නිරාවරණය කරගන්න පොඩි උපකරණයක් ස්පෙකුලම් එකක් දාලා යෝනි මාර්ගයට ගැප් ගෙල බලලා ගැප් ගෙල හරහා ඒකේ සෛල ටිකක් පරීක්ෂණ කතාවකට අපි අරගන්නවා. අරගෙන ඒක බලනවා ඒකේ පිළිකා සෛල හැදෙනවද කියලා. පිළිකා සෛල තියෙනවා නම් අනිවාර්යයෙන්ම විශේෂඥ වෛද්‍යයෙක් ලවා ප්‍රතිකාර ලබා ගන්න. මේ ගැප් ගෙල පිළිකා කල්තිය හඳුනා ගන්න පැප් පරීක්ෂා ගොඩක් වෙලාවට පවුල් සෞඛ්‍ය සේවිකාව කියන්නේ මිඩ්ඩයි මිස්කින් හෝ එම්එස් ඩොක්ටර්ගෙන් තමන්ට චෙක් කරලා දැනගන්න පුළුවන්. Ferti South Fertility Center. දරු සම්පත ඔබටත් හිමි.